අම්මේ අම්මේ මොකක්ද කෑගහන්නේ? දැන් දොළමත් පම් වෙලා බත් කම්ද? ඔබට ඉතින් කන බණේමයි. අර සිලී පුතා ගෙනිච්ච අතාන් මාවිත් නෑ. අපේ කාලේ නම් මහත්තයා ගෙදර එනකම් බත් ටික දිහා බලන්නෙවත් නෑ. ඒකට දැන් නම. දැන් විනාඩි 10කට වුණත් මම දැක්ක මොනවද ඔක කනවා. තාපන් වාරි වලත් නෑ. මට මේ පන්ති කියවන්නත් නෑ. අනේ අම්මේ උන්ද හිටියයි කියලා කෑම කණ එකක්ගේ හැමදෙස්සෙම කෑම අප්පිරියයි කියනවා. කොණ්ඩාල්ලේගෙන බලාගත්තුවත් බලාගෙන ඉන්නේ. අනේ අපි කෑම කමු අම්මේ. සිලී පුතානි කොහෙද හොයනවා? සිලී පුතානි නේ අම්මේ කපු මහත්තයා. ඒ දෙන්නේ කපු මහත්තයා වෙන්නකෝ. ඉරන්නකො කපු මහත්තයා. මට කියන්න බැරි ඉන්නවනේ. ඊයේ කවුරු කපු මහත්තයා කතා කළා. අර දෝනිගේ කටින් තීන්දුව වෙනවා කියන්නේ. ඒ කට්ටිය කොයි දවසේ ඉන්න ලීස්ට් කියලා මෙහි. අපි එනම් මේ වැඩ ටික ලෑස්ති කරලා ගමු මේක කපු මහත්තයා. 10ක් 15ක් වගේ මේ කපු මහත්තයා එනවා කිව්වේ. අපි පොය දවසට ලෑස්ති කරගමු මහත්තයා. ඒකලම් දෙන්නේ කියලා කියන්න සයි පොය දවසට. අපි කැලේ ලීස්ට් කරමු නේද අපි. මහත්තයා දැන් දෙන්නේ ඒගොල්ලන්ට. මහත්තයා ගිල්ලලා වගේ. ඒක පදිරි තමයි. උදේ දෙකක් ලෑස්ති කරන්නකො. අම්මා එලා කපු මහත්තයාගේ කතා කරගෙන ඉන්නකො මම ටිකක් ලෑස්ති කරන් ඉන්න. කතා කරලා ඉන්න බැරිය. මේක මොකෝ කියලා ඉතියා කපු මහත්තයා දෙන්නේ. පුතාට මොන විශ්වාස බෝ ඉන්නුනා කියලා. ඌ අම්මේ කපු මහත්තයම තමයි කෝල් කරලා කිව්වේ. සීරි දැන් දෙන්නේ කිව්වනේ. අද නම් හොඳටම අමාරු පාටයි. කපු මහත්තයාට ඇවිත් ඒ කොයිලේ නේද මෙච්චර අමාරුයි. අපෝ බෑරේ අපේ ඉස්පිරිතාලේ කෙනෙක් ඉන්නේ. වොන්ජා මාරු පෙරෙත් ගන්න. ඒක තමයි බොහොම අමාරු පාටයි. ඒක වෙලා අදිට කියලා ඒක මොකද කියන්නේ නේද? අනේ මාත කපුක් නැහැ කෙලවරක් නැහැ ටෙස්ට් කරනවා කොන්ටෙක්ස්ට් එක කරලා MRI කරලා අන්තිමට කිව්ව කොන්ටෙක්ස්ට් ෂෙයර් රෝගේ කියලා. කොන්ටෙක්ස්ට් ෂෙයර් රෝගේ අපේ පරම්පරාවේ ෂෙයර් රෝගේ නේ. ඒක වෙන්නේ අපිට හේවතකද? දැන් කොහොමද මගුල් කතා කරන්නේ? ඕක පරම්පරාවකට නේද? මම අගල තියෙන විදිහට ෂෙයර් රෝගේ තියෙන පොවුලේ මගුල් කරන්නේ නැහැ. හොඳ ෂෙයර් රෝග ගැන මම අහුවම සමවල නේද ෂෙයර් රෝගේ තියෙන්නේ. සම බලවත්. සෙමනා චෙක් කළා ඒක නොම උනාඩි දෙකකට බෙහෙත් ඕනේ. සෙමන එකක් නොමන මොන ෂෙයර් රෝගේ. පින්කාරණි පුතේ මුන්දට පිස්සු අම්මේ සෙමවලත් ඔය ජරාලෙඩි විස බීජ නැත්තම් අපේ ගෙදර නම් ඔය ජරාලෙඩි ගැන කතා කරන්න එපා. මුන්දගේ තාත්තන කියලා දවස් 7 යද්දී අපිට කාලෙදල පිට කරදර ආවා. මං ඒ කාලෙම කිව්වනේ හොඳ දරන් බලලා හොඳ තොইলයන් කඩලා තෙල් බෙහෙත් සාත්තුව මේ මොන්ද අමාරුට කරමු කියලා. ඔය ඉතින් අහන්නේ කච්චේ. අම්මා මේකේ කියලා හිටියා. ඒකනේ දැන් දේවිවි ඉන්න වෙලාවක් නැහැ. පාන්තියේ හොඳ දැනකින්දුවට යෝජනා කරනවා. කොහොම ලඩ තියනවා නම් මේ කඩේ ධර්ම කරන්නට. මේ මම අහලා කියන විදියට ඔක මාරන්නේ කියලා දැනගන්න මිනිස්සු අමාරු කියලා මාස මටත් අවුලක් වෙයි. අපේ අසාව කියලා. ඉස්සලා නඩ හොත කරගන්නකො කටේ පස්සේ බලන්න මං ඉන්නේ. සක්වාන්තේ පොඩ්ඩක් ඉඳලා කතා කරලා මේක ඒකවත් තියෙන කියලා කොහොම මහත්තයා. අපිට කොහොමද කරන්නේ? උන්දට පිස්සු අම්මේ ඕනි එකයි එපා එකයි හැමදේම කියවන. බලන්න කප් මහත්තයා නම් හරියට කෙලිකට එපා කිව්වා. දැන් හරි පිළින් කටින් මොකද වෙන්නේ? අනේ මත් මං ජීවිතේත් ඒක මොකද මේ කියලා හිටියන අඬල් කොටට ප්‍රොබ්ලම් එකේ. මංගාමර කියන විදියට ෂෙයර් රෝගේ කියන්නේ ඉස්සර කාලේ තිබුණු දෙයක්. දැන් පරම්පරාවෙන් නම් ඔකේ හැදෙන්න විදියක් නැහැ. BCG එක විතර නම් තියෙන්නේ ෂෙයර් රෝගේ හැදෙන්නේ නැහැ කියලා තමයි මම අහලා තියෙන්නේ. CDR BCG එක විතර තියෙන්නේ. මම හිතන්නේ විතර එනවාස්ස. අපේ නම් බය වෙන්න දෙයක් නැහැ. ඔය දෙේ නම් වෙන්න බෑ කීයටවත්. එහෙනම් අපි අර අම්මතන්තනක් තියෙනව නේද? සාස්ත්‍ර කියන ගුරුකම් කරන එතෙන්ටවත් ගිහින් බලමුද? අර පන්නින් පිටියේ ගුරුකම්ස් ගාවට ගිහින් අපි ගුරුකම් කරලා. එතකොට ඔය ඔක්කොම හදයි. ඒක තමයි next day ෂෙයර් රෝගේ කියන නම් ඉතින් ගිහින් කියන්නේ කාටද? බලමු කොහොමද කියන්නේ. අපේ ජයයේ ඉස්සර ජයගත් වාසියෙන් මොකක් අමාරු වෙලා කියනවා. හැබැයි බෙහෙත් පොඩි මට. මම විතරයි සනීපා. කොල්ලන්ට බලන්න දැන් කොහොමද කියන්නේ. ඔය කියන්නේ අම්මේ මතකයි මේ කාලේ ඔය මිනිස්සුන්ට එක්කමයි ගමන් ගියේ. එකට කෑවා, එකට බිව්වා, එකට සිගරට් එකක් බොනවා මට එකලා දිනවා. දැන් ඔය ජලමෙදී මේක දෙන්න ගිනාලා අපි නැති කරන්න හදන්නේ.
බලන්නකෝ අම්මේ. හෙලෝ 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 ජයේ නේද ආයෙත් අතුල ගන්න කොහොමද මාසෙදී සිරිල් කිව්වේ ඇයි බං අපි එක්ක වැඩ කළේ ගොඩන්නේ සිරිලා ඉතින් ඔබට කොහොමද දැන් සෑහෙන කාලෙක කෝල් එකක් ගන්න පෙරට දැන් සනීපද දැන් නම් සනීපයි හැබැයි තාම බෙහෙත් කොනගම මට ඉතින් අමාරු කාලේ මගේ යාළුවෝ ඔක්කොම මාව අතහැරලා දැම්මනේ මං හිතුවා කට්ටියටම මාව අමතක වෙලා කියලා අනේ නෑ බං මෙන්න එකක් නෙමෙයි හොයා ගන්න දෙයක් ඉතින් කොහොමද ඒ දවස්වල දැන් කොහොමද මම මේ කෝල් කරේ පොඩි මයිවරයක් දැනගන්නත් එක තමයි ડોක්ටර්ලා කිව්වා මට ෂෙයාර් ඕක කියලා එහෙමද එහෙනම් ඒකයින්පට මාව මතක් උනේ මම බැලුවා එකපාරටම මේ මොකද කියලා හරි මම නෑ මම මේ අපේ නෝනත් එක්ක පොඩි වැඩකට ආවා බලයි ගෙවල්ලා ඉන්නේ පොඩක් එන උඹ බලලා යන්න එන්නත් මොකද හොඳයි වරින් එකක් හරි කියලා සූදානම් ජයලේ නොකියු ඒ මිනිස්සයෝ ඒ පාරේ මිනිහා මේක දෙකට ගෙන්න ගත්තලු. මතකයි මේ කාලේ හැමතිස්සෙම කැස්ස හොඳටම කෙට්ටු වෙලා. දැක්කහම පේනවා කාස් රෝගී කියන. දැන් ඔය මිනිහා මේක දෙකට එනවා දැක්කොත් වඩ පිටාල මිනිස්සු මොනවලෝ කියයිද? අර තේ පාරේ ගහලා යන්නේ කොහොමද? අපි කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ? අපි නම් නෑ කියන්නේ. ඒකක්වත් දෙන්න කියන්නේ නෑ අපි යමු එතරට. ඔය ඕන දෙයක් කරගන්න. අපි නෑ කියන්නේ. අනේ කියන්නේ. ජයේ කොහොමද අතුරු ගන්න බෑනේ සෑහෙන වෙනස් වෙනවා ආය මාර වෙලා වාඩි වෙන්න ඉතින් නිකන් සනීපෙන් ඉන්නවා පොඩ්ඩක් මම බෙහෙත් හරි මම බහෙන් යද්දවලු කෙට්ටු වෙලා ඇද්දිලාගේ නැතිනවා කැස්සක් තියනවා මට නම් කෑමත් අප්පිරියව එයාම කන්නම් බෑ තමයි ඉතින් කියන්නේ හැබැයි කැස්සක් නෑ මොන්දේ අමාරු තමයි ඉස්සන්නේ ගොඩක් ටෙස්ට් කළා MRI කළා එක්ස්රේ කළා අන්තිමට කිව්වා කොන්දට ෂෙයාර් ඕකේ කියලා හොඳට ෂෙයාරෝගේ අපි මහවම නෝන මේක තමයි වාක්‍ය මොකද කුන්දර ෂෙයාරෝගේ කියන්නේ අපි දැන් පෙනහල්වල තියෙන ෂෙයාරෝගේ විතරයි. මට නම් තිබ්බේ පෙනහල්වල ෂෙයාරෝගේ කිව්වහම මට මගේ ජීවිතේම එපායි මගේ වටේට හිටපු මගේ යාළුවෝ උඹව නැති වෙන්න ඇතම මම කරගන්න දෙයක් නැති කමට අන්තිමට මම මාස දෙකක් බෙහෙත් බිව්වා මාස දෙකක් බෙහෙත් බීලා ඉවරලා සෙනේ කම්පාන. ඒක නෝමල් වුණා. ඊට පස්සේ මම එන්නේ බෙහෙත් පොඩි එකක් තෑම දැම්මා. බට කියන්න යා සිරියෝ. අතක් කරලා කියන්නේ කොහොමද? ෂෙයාර් එකේ බෙහෙත් බොනවා කියලා. මම ලැජ්ජාවෙන් මොකද කරන්නේ? ඔව්වනේ මෙයාගේ මේ මාස් දෙකම සෙන්සාවල් පරීක්ෂා කරලා ඒව නෝමල් උනානේ. මෙයා එකපාරට බෙහෙත් කඩේ නතර කරා. ඊට පස්සේ ලෙඩේ හොඳට බැරි වුණා කියන්නේ. ඊට පස්සේ මෙයා මොකද කරේ? එක එක මේක ගාවට තියන්නුනා. පස් තවත් ලෙඩ මුදට වැඩි වුණා. ඉතින් මොකද උනේ ඊට පස්සේ මම ආයෙ මොකද වෙන කමට බැස්සා. ඔන්න ඔතනදි තමයි මාව නැති නන්නත්තර වෙලා ගියේ. ඊට පස්සේ ලෙඩේ හොඳට වැඩි වුණා. මම හැපෙන්න ගන්නවා. ගෙදර ඉන්නේ උස්සගෙන ඇවිල්ලා මාව දැම්ම කල්පෝවිල හොස්පිටල් එකට. ආයෙත් කරුවා සේවා. ඒක පොසිටිව්. ඉතින් මොනවද කරන්නේ? ආයෙත් බෙහෙත් බොන්න පටන් ගත්තා. හැබැයි මේ බෙහෙත් ටික බොනකොට ආපහු දෙයියනේ කියලා මගේ ඇඟේ පණ ටිකක් ගහලා ආවා. බරන් ටිකක් වැඩි වුණා. ඔය සෙන්ටර් නෝමල් කියලා කිව්වට ඇඟේ තියෙන ඔක්කොම විස බීජ ටික අයින් වෙනකම් එක දිගට බෙහෙත් දුන්න ඕනේ කියලා අපේ දොස්තරලා කියන්නේ. හැබැයි සිනිලෝ අපේ අම්මා මුත්තා කිව්වා මන්නම් ආයේ දොස්තර මහත්තයා කියනකම් බෙහෙත් පොඩ එක නම් අල්ලාගෙන නැහැ. ජයයයි අම්මේ මේ ජයයයි ඇවිල්ලා. නැත්නම් ආවේ ලස්සන එක කොහොමද කියන්නේ? අනින් තිබුණ කෑම ටිකක් හරි ටේස්ට් කරන්න කියලා. මේක තමයි යක්කේ මේ අපේ මාත්‍ය ලස්සන වෙලා හැදි වෙලා ඉන්නේ මට තමයි කරදරය වෙලා තියෙන්නේ. මෙයා යාට පස්සේ මටත් ගන්න වෙලා. අපි මේ චරියලි බලන්න යන්නේ හිටියේ නේද සිටු. කොහෙද මේ මෙයාගේ වැඩත් එක්ක ඉන්න වෙලාවක් තිබුණේ නැහැ නෑනේ. වාක්‍යය ජයරට මගේ අසීප ගැන කිව්වේ හොඳ අමාරු දෙන්න. ඒක තමයි නම් මේ මාත් කිව්වේ පොතනම් බලලා දෙන්නේ හිත සාක්කුවක් කරගන්න කියලා. එළියට කියන්නේ සාක්කු ගැන බලන්න. පොඩ්ඩක් වෙයි ඩොක්ටර් සිරියන් ඉන්න සෙරෝගේ ගැන හොයලා බලන්න හොඳයි නේ. සෙරෝගේ දැන් මොකට සෙරෝගේ දැන් සම්නික්තාවට සම්පූර්ණ අනේක කරන්න ගන්නන්නේ. ඒ වගේම අනුබෙහෙත අම්මට ටෙස්ටින් එකක් කරලා රෝගල් වලින් තුමිලේ කරනවා. පොඩ්ඩක් සෙරෝගේ ගැන හොයලා බලන්න. ඒක තමයි බලන් ගියාම අපිටත් ඔය විදිහට කියනවා දන්නේ. නාකිලාගේ පවුලේ චෙක් කරගත්තද? ඒ පවුලේ හතර දෙනාම රජේ වලට ආවට පස්සේ නොමිනේන් පරීක්ෂා කරානේ. ඊට පස්සේ අපේ පොඩි දරුවට අවුරුදු 4යි නේ. එයාවත් පරීක්ෂා කරලා කිව්වා යාට සෙරෝගේ නැහැ. ඒ වුණාට ඉස්සරහට සෙරෝගේ හැදෙන්න වලක් කරනවානේ. ඒක නිද තව ඉස්සරහට මාස් 6 පොඩි පොඩි එතකොට කිව්වනේ.
අවුරුදු 4 බබාට පිළිපිනවද නැත්තේ? අනිත් ඔය අවුරුදු 4 බවට ක්ෂය රෝගේ නැහැ. හැබැයි ඉස්සරහට හැදෙයි කියලා වළක්වන්න නිවාරණ ප්‍රතිකාරයක් තමයි ඔය කරන්නේ. අවුරුදු මාස 6ක් මේක කරනවා. ඒක කිව්වද? දැන් අපි ඔය පොන්දේ ක්ෂය රෝගය ගැන දන්නේ නැහැනේ. අපේ ක්ලිනික් එකේ දොස්තර මහත්තුරු ඉන්නවා. එතකොට නර්ස් නෝනලා ඉන්නවා. එතනින් ගියාම PHI මහත්තුරුත් ඉන්නවා. ඒගොල්ලෝ ක්ෂය රෝගය ගැන අපිට පොඩි දැනුවත් කරනවා. තව දැනුවත් කිරීමේ වැඩසටහන් තියෙනවා. සම්මන්ත්‍රණ තියෙනවා. එක එක වැඩමුළු. ඉතින් සිරිට පුළුවන් මාත් එක්කම අපේ ක්ලිනික් එකට ගිහිල්ලා පොඩ්ඩක් මේ ගැන දැනුවත් වෙන්න. මම ක්ලිනික් දවස් නවතුන. මහත්තයා කලින් නම් ටීවී ඉජනේද හෙටද වෙන්ඩිනික් ඩේට් එක කියලා. එතන මගේ ක්ලිනික් දවස්. ඉතින් හෙටම යමු සිරි මාත් එක්ක. සීල හැමදේම දැනුවත් වෙන්න. ඒක තමයි සි. අපි ගිහිල්ලා හෙට කවුරු චෙක් කරගන්නේ නේද? බලන්නන්ගේ පියාගේ හැටි සෑම කටේ තියන්නේ නැහැ. පන්නේ චුට්ටක්වත්. මටත් පන්නේ කියන්නේ මෙයා පන්නේ. අපි හෙට චෙක් කරගන්නේ සි. කවුරුන්ටත් ඔයාලට මම ඉන්නවනේ.